welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. 2025 මම අරගෙන එන පළවෙනි vlog එක තමයි මේ. ඉතින් vlog එකක් ගේන්න ගොඩක් පරක් වුණා. මම ඒකට මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ටිකටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලාත් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඒකේවල් පහල මෙන්න මේ විදියට මේ ඩේසි මල් යායට පිපිලා තියෙනවා. මෙහි සමයකට එහෙමයි පාරවල් අයින ගංගවල් අයින මේ වගේ ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් අපේ ෆාම් එකේ හැම තැනම මේ පාරවල් වල තියෙනවා මේ මල් පිපිලා. උදේම ගිහින් ලස්සන මල් ගොඩක් කඩන් ආවා. උදේම කියන්නේ ඉතින් මේ උදේ 6ට විතර. දැන් සමයක නිසා අපිට පාන්දර 5යි කාල 5මාර විතර වෙද්දි හොඳට එළිය වැටිලා. ඉතින් උදේ 6-7 කියන්නේ හොඳටම අවුව වැටිච්ච වෙලාවක්. පහනත් තියලා ඉවර වෙලා ඉතින් අන්න අපි දෙන්නෙක් කිරි උතුර ගන්න තමයි ලෑස්ති වුණේ. මේ අපි දෙන්නත් එක්ක තනියම ගෙදරකින් නම් කිරි උතුරන පළවෙනි අවස්ථාව. අදහස් වුණොත් ගෙදර. මොකද මෙහි මේ ජනවාරි 1 වෙනිදා ගවර්න්මන්ට් හොලිඩේ එකක්. ඉතින් ඒ නිසා හස්බන්ඩ්ටත් අද වැඩ නැහැ. එයාත් අද ගෙදර. ඉතින් අපි දෙන්නත් එක්ක කිරි උතුරනවා දැන්. ඉතින් කිරි ඉතිරෙනකන් කියන්නකෝ ඔයාලට 2025 අවුරුද්ද කොහොමද කියලා. දැන් මාස 3කුත් ගිහින් ඉවරයිනේ. අද ඊයේ වගේ නේද අලුත් අවුරුද්දක් පටන් ගත්තේ. ඉතින් මගේ vlogs බලන ඔයාලගේ මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරිලා සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මටත් ඒ වගේම මේ අවුරුද්ද හොඳ වෙයි කියලා මම බලාගෙන ඉන්නවා.
සිම්පල් විදියට මමගේ උදේ කෑම මේසේ හදාගත්තා. මොකද අපි ගෙදර හිටියේ නැහැ. ඊයේ රෑ තමයි ගෙදර ආවේ. ඉතින් පුළුවන් විදියට ඉක්මනට පොඩි දේවල් ටිකක් හදාගත්තා. ඉතින් මේ අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම දැනට නවතින්නම්. ඉක්මනටම ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම් කියලා පොරොන්දු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මේ අවුරුද්ද වගේම හැමදාම සුබ වෙන්න ඕනේ. ඔයාලට ගොඩක් ආදරෙයි මාත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye bye. Thanks for watching.